හෙලෝ කොහොමද? අද මාත් එක්ක බ්‍රවුනි එකක් හදමු. මමත් මේ බ්‍රවුනි එකක් හදන්නේ දෙවෙනි සැරේට. මගේ අතින් චුටි අඩුපාඩුකම් වුණා. ඒ අඩුපාඩු හදාගෙන හරියටම හදන්නේ කොහොමද කියලා මම මේ රෙසිපි එකේ කියලා දෙන්නම්. මේ බ්‍රවුනි එකට අවශ්‍ය ද්‍රව්‍ය සහ බේක් කරන්න ඕන වෙලාව මේ සියල්ල මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒකම වොයිස් ඕවර් එකෙත් වීඩියෝ එකේ හදන ගමන්ම මම කියාගෙන යන්නම්. බ්‍රවුනි එකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මුලින්ම අපිට අවශ්‍ය වෙනවා බිත්තර 3ක්. මේ බිත්තර 3 අර පිළිගඳ එනවා කියන චුටි කෑල්ල එහෙම අයින් කළා තමයි මේ බිත්තර 3 අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ බිත්තර 3ට මම ලුණු චුට්ටකුත් දාගත්තා රසය වැඩි වෙන්න. ඊට අමතරව මේකට අවශ්‍ය වෙනවා චොක්ලට් ග්‍රෑම් 200ක්, සීනි ග්‍රෑම් 150ක්, බටර් හෝ මාජරින් හෝ පොල් තෙල් සුවඳ නැති පොල් තෙල් ග්‍රෑම් 90ක් සහ පාන් පිටි ග්‍රෑම් 90ක් අපිට අවශ්‍ය වෙනවා. මුලින්ම මේකේ පේන විදිහට අපි ලුණු සහ බිත්තර දාගත්ත බෝල් එක. මේ බෝල් එක මික්ස් කරගන්න පුළුවන් බෝල් එකක් වෙන්න ඕන. හෑන්ඩ් මික්ස් එකකින් හරි අපේ ස්ටෑන්ඩ් මික්ස් එකේ හරි අපි දාන බෝල් එකටම මේ බිත්තර තුන දාගන්න. මොකද අපි මේක සීනි ග්‍රෑම් 150 එකතු කළා ස්ටෑන්ඩ් මික්ස් එකේ මික්ස් වෙන්න ටිකක් වෙලා ගහ ගන්නවා. ඔයගොල්ලන්ට ස්ටෑන්ඩ් මික්ස් එකක් නැත්නම් හෑන්ඩ් මික්ස් එකේ මේක බීට් කරගන්න පුළුවන්. සීනි සහ බිත්තර මිශ්‍රණය අපි මෙහෙම අරන් තියාගෙන ඊළඟට අපිට චොක්ලට් ග්‍රෑම් 200 ඩබල් බොයිල් කරලා ඒක අපි මෙල්ට් කරගන්න ඕනේ. ඒක ඩබල් බොයිල් කරගන්න පුළුවන් භාජනයකට. ඒ කියන්නේ යටින් වෙනම වතුර ටිකක් තියලා වෙන භාජනයක ස්ටීම් වෙන. ඒක උඩින් මේ වගේ භාජනයක අපි චොක්ලට් ග්‍රෑම් 200 සහ බටර් හරි මාජරින් හරි සුදු පොල් තෙල් හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන ඕනම බටර් වර්ගයක් ග්‍රෑම් 90ක් මේකට දාලා අපි මේක වෙනම ඩබල් බොයිල් කරගන්න ඕන චොක්ලට් ටික මෙල්ට් වෙනකම්. ඇත්තටම අපේ ගෙදර තිබ්බ බටර් ප්‍රමාණය ටිකක් මට මදි වුණා. ඒක නිසා මම ගෙදර තිබ්බ සුදු පොල් තෙල් ටිකත් අවශ්‍ය ප්‍රමාණය එනකම් යොදාගත්තා. මේ දෙකම එකතු කරලා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 200 එක තමයි මම මේක ඩබල් බොයිල් කරගත්තේ. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා අරන් තියාගත්ත බිත්තර සහ සීනි සහ ලුණු චුට්ටක් තමාගත්ත මිශ්‍රණය මේ විදිහට අපි මික්සින් බෝල් එකේ ස්ටෑන්ඩින් මික්ස් එකේ විනාඩි 5ක් 6ක් විතර හොඳට බීට් කරගන්න ඕනේ හයි ස්පීඩ් එකේ. මේ බිත්තර සහ සීනි මිශ්‍රණය ටිකක් සුදු පාට ඝනකම මිශ්‍රණයක් එනකම් මුලින් මේ දිහටනේ පේන්නේ. ඒක ඝනකම සුදු අර චුට්ටක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ ඉස්සරහට පෙනේ. ඒ වගේ හොඳට අර පොඩි soft peaksම නෙමෙයි ඊට වැඩි අඩුවෙන් චුට්ටක් ඝන වෙනකම් මේ මිශ්‍රණය අපි හොඳට මික්ස් කරගන්න ඕන. මේ වගේ කිරි පාටට ඇවිල්ලා මේක පොඩක් ස්ටේබල් වෙනකම් අපි මේක මික්ස් කරගමු. මේ විදිහට හොඳ ඝනකම සුදු පාට මිශ්‍රණයක් ආවට පස්සේ අපි ඒක පැත්තකින් තියාගෙන මෙතනදී ඔයගොල්ලන්ට පේන්නේ මම කජු ටිකක් සහ තව පොඩි ඩාර්ක් චොක්ලට් කැබැල්ලක් ඉතුරු වෙලා තිබ්බා. ඒකත් මම පොඩියට කපා ගන්නවා අර ගානිෂින් හරි උඩට ලස්සනට දාන්න. මේ කජු ග්‍රෑම් මෙතන 25ක් 30ක් වගේ තියෙනවා. ඒ වගේ ප්‍රමාණයක් සහ අර චොක්ලට් එක චූටියට මම කපා ගත්තා ගානිෂින් වලට පාවිච්චි කරන්න. ඒ කියන්නේ බ්‍රවුනි එකේ උඩට දාලා අපි මේක බේක් කර ගන්නවා. එතකොට උඩ ලස්සනට එනවා.
ඊට පස්සේ අපි අර වෙනම අරන් තියාගත්ත සීනි සහ බිත්තර මිශ්‍රණයට අපි පාන් පිටි ග්‍රෑම් 90ක් එකතු කරගන්නවා. මෙතනදී මම මේක මේ නිකම්ම දාගත්තට ඔයගොල්ලන්ට හලලා පෙනීරකින් හලලා දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අර කැට ගතියම නැති වෙනවා. මේක බිත්තර මිශ්‍රණයට දාලා අපි පාන් පිටි ටික හොඳට මේ මිශ්‍රණයට එක් වෙනකන් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපි අර ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් සහ බටර් මිශ්‍රණය හොඳට පැත්තකින් පොඩක් නිවෙන්න තියාගත්තට පස්සේ ඒක සාමාන්‍ය කාමර උෂ්ණත්වයට ආවට පස්සේ අපේ මේ බිත්තර පාන් පිටි මිශ්‍රණයට මේ විදිහට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕන. එකම බ්‍රවුන් කලර් එකක් එනකම් පිටි මිශ්‍රණය සහ චොක්ලට් මිශ්‍රණය හොඳට මික්ස් වෙනකම් අපි මේක මිශ්‍ර කරගමු. මම ඔයගොල්ලන්ට කිව්වනේ මගේ අතින් පුංචි අඩපාඩුවක් වුණා කියලා. ඒක තමයි මම මේ මිශ්‍රණය දාගත්තේ මේ වගේ ලොකු තැටියකට. ඒකෙන් මගේ බ්‍රවුනි එක හීනේ වුණා. ඕගොල්ලෝ මේ බැටර් එක මේ ප්‍රමාණයේ බැටර් එක සෙන්ටිමීටර් 22 වගේ පෑන් එකකට දාගන්න. මෙච්චර ලොකු එකකට දාගන්න එපා. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය උසට මීටත් වඩා හොඳට ඔයගොල්ලන්ට මේ බ්‍රවුනි එක ගන්න පුළුවන්. ඒ වගේ සෙන්ටිමීටර් 22 පෑන් එකකට දාලා අපි සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයක තමයි මේක බේක් කරන්නේ. 180ට ප්‍රීහීට් කරගත්ත oven එකට මුලින්ම ඔයගොල්ලෝ මේක දාලා විනාඩි 20ක් විතර බේක් කරගන්න. දැන් මගේ oven එකේ නම් ඉස්සෙල්ලා මේ පිටිපස්ස පැත්ත බේක් වෙනවා. ඒකින්ද මම විනාඩි 20න් මේක එළියට අරන් පැත්ත මාරු කරලා, ඒ කියන්නේ ඉස්සරහ තියෙන පැත්ත පිටිපස්සට දාලා තව විනාඩි 15ක් බේක් කරගත්තා එම උෂ්ණත්වයේම. මේ විදිහට තමයි මගේ බ්‍රවුනි කාවේ. හරිම රසට තිබ්බා. අර උඩ කොටස අර ක්‍රැක්ලි টොප් එකක්, ඒ කියන්නේ අර උඩ කොටස කැඩිලා යන වගේ টොප් එකක් තිබ්බා. යට කොටස හරිම ගුයි, හරිම තෙත ගතියට තිබ්බා, චොක්ලටි ගතියට. හරිම රසයි. අර මම ඔයගොල්ලන්ට කිව්වේ මේක පොඩක් හීනි වෙච්ච හින්දා ඔයගොල්ලන්ට මේක වැඩි මහතට තව ටිකක් මීට වැඩිය හොඳට ගන්න පුළුවන්. අර වගේ පොඩි පෑන් එකකට සෙන්ටිමීටර් 22 පෑන් එකකට දැම්මොත්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙම හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.